කන්සල්ටන්ට් කෙනෙක් විදිහට දකින හරිම පේන්ෆුල් ස්ටෝරි එකක්. වැදගත්ම කාරණාවක්. ඔයාලගේ ඩිජිටල් සහ ෆිසිකල් අයිඩෙන්ටිටි එක කොහොමද ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රක්චර් කරන්නේ? මේක මිලියන 15ක 20ක ඉන්වෙස්ට්මන්ට් එකක්. දැන් අරවින්ද ගොඩක් වෙලාවට අපිට ඇහෙන දෙයක් තමයි විශේෂයෙන් පුද්ගලිකව මට මම දන්න අය ඒ වගේම මගේ යාළුවෝ මගේ හිත මිතුරන් මට කියන දෙයක් තමයි ඕස්ට්‍රේලියාවට ගියාම සහ ඉන්න අය මම කරන්නේ හරිම ඔඩ් ජොබ් එකක් මට හරි අමාරුයි මේ රටේ මම එක්ස්පෙක්ට් කරපු විදිහට නේ මං ජීවත් වෙන්නේ. ඒතකොට මේ වගේ මේ හරි නිකන් අර නෙගටිව් පැත්තක් තමයි යාලා මේ ගිහිල්ලා දකින්නේ. ඉතින් මේ ඇයි මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ? ඇයි මෙයාලා මම හිතන් ඉන්න මගේ මේ ඩ්‍රීම් කන්ට්‍රි එකට ගිහිල්ලා ඇයි යාලා කියන්නේ මට ලංකාවට එන්නයි ආස මට ලංකාවේ තියෙන මේ ලංකාවේම හිතපු දේ නෙමෙයි මම මෙතන කරන්න කියන එක තමයි හැමතිස්සෙම කියන්නේ. මොකද්ද මේකට හේතුව? ඔක ඇත්තටම මම මේ කන්සල්ටන්ට් කෙනෙක් විදිහට දකින හරිම පේන්ෆුල් ස්ටෝරි එකක්. මොකද ඔකේ පේන්ෆුල් ස්ටෝරිස් කීපයක් මම අහලා තිනවා. ඔයා දන්නවද අවුරුද්දකට සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට 2,07,000 3,00,000 ප්‍රමාණයක් ස්ටුඩන්ට්ස්ලා එනවා ඉන්ටර්නැෂනල් এডুকেෂන් එකට. හැබැයි ගොඩක් කට්ටියගේ බලාපොරොත්තුව තමයි এডুকেෂන් එක කරලා එයාලගේ ජොබ් ෆීල්ඩ් එකෙන් ජොබ් එකක් හොයාගෙන පර්මනන්ට් රෙසිඩෙන්සි ගන්න එක. ඒක තමයි ඇත්ත කතාව, ඒක තමයි යථාර්ථය. 2025 2024 සර්වේ එකකින් කියලා තියෙනවා මේ එන ස්ටුඩන්ට්ස්ලාගෙන් 68ක වගේ ප්‍රමාණයක් එයාලගේ පළවෙනි අවුරුදු 1 හෝ 2 එයාලා ඩිග්‍රිය කම්ප්ලීට් කරනකම් එයාලා කරන්නේ රීටේල් සහ ඔඩ් ජොබ්ස්. 120-34 ප්‍රමාණයකට තමයි ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ එයාලගේම ෆීල්ඩ් එකක ජොබ් එකක් හම්බෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙතන කොටස් දෙකක් ඉන්නවා. 120-34 ප්‍රමාණයක් ඉන්නවා තමන්ගේ ජොබ් එක හොයාගන්න පුළුවන් කට්ටිය සහ 70%කට හොයාගන්න බැරි වෙනවා. එතකොට මේ දෙපැත්තම හරියටම ගත්තොත් මේ 70%ක් කට්ටියගේ මම දැක්කු පොදු ලක්ෂණය තමයි එයාලගේ ස්ටඩි එකයි වර්ක් එකයි සෙපරේට් විදිහට ගන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවට බැස් ගම. ඔයාලා ඕස්ට්‍රේලියාවට ආපු ගමන් මේගොල්ලෝ බලන්නේ කොහෙද පාර්ට් ටයිම් ජොබ් එකක් තියෙන්නේ. මම කොහොමද මේ මගේ earning එක හදාගන්නේ කියලා. ඒකට එයාලා ගොඩක් වෙලාවට තියෙන්න පුළුවන් ඕනම ජොබ් එකක්. මම ඔයාලට කලින් කිව්වාගේ ඔඩ් ජොබ් එකක් වුණත් කරන. ඒගොල්ලෝ ඒකට සමර් වැකේෂන් එකක් කරේ ඒ වගේ කවත් ඒගොල්ලෝ පැය 40ම උඩරිම යොදනවා. ඒ අවුරුදු එකමාර එයාලා මේක earn කරන්න. සහ ඒගොල්ලන්ගේ assignments ඊට පස්සේ ඒගොල්ලන්ගේ education එක මෙන්න මේ sectors දෙකක් විදිහට තමයි කරන්නේ. එතකොට ඒගොල්ලන් graduation එක වුණාට පස්සේ එයාලා degree එක තියෙනවා. හැබැයි professional network එකක් නැහැ. හැබැයි අර 130 කරන්නේ එයාලා දන්නවා ඕස්ට්‍රේලියාවට ආපු ගමන්ම තමන් කරන්න ඕනේ. තමන් ඕස්ට්‍රේලියාවේ ප්ලේස් වෙන එකට ප්ලෑන් එකක් හදාගන්න එක. මම මගේ ස්ටුඩන්ට්ස්ලාට ගොඩක් වෙලාට යන කට්ටියට කියන දේ තමයි පළවෙනියෙන්ම ඕගොල්ලෝ ස්ටඩි කරන්න ඔයාලා යන ෆීල්ඩ් එකේ ජොබ් මාකට් එක ඕස්ට්‍රේලියාවේ කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ වොලන්ටියරින් ලෝකල් නෙට්වර්කින් වැදගත්ම කාරණාවක්. ඔයාලගේ ඩිජිටල් සහ ෆිසිකල් අයිඩෙන්ටිටි එක කොහොමද ඕස්ට්‍රේලියාවේ ස්ට්‍රක්චර් කරන්නේ කියලා. මොකද 2020-21 ස්ටුඩන්ට් කෙනෙක් ඕස්ට්‍රේලියන් ජොබ් මාකට් එකට ග්‍රැජුවේට් කෙනෙක් එනවා වගේ නෙමෙයි මතක තියාගන්න 2025-2026 ස්ටුඩන්ට් කෙනෙක්ට එන්න වෙන්නේ. මොකද අපි ඉස්සරහට කතා කරන AI ඇඩැප්ෂන් එකත් එක්ක එන්ට්‍රි ලෙවල් ජොබ් කියන එක ඕස්ට්‍රේලියාවේ ඔටෝමේට් වෙනවා. එතකොට ග්‍රැජුවේට්ස්ලාට එන්න තියෙන බැරි එක තවත් ස්ට්‍රික්ට් වෙනවා. එතකොට ඔයාට හරියට ඩිජිටල් අයිඩෙන්ටිටි එකක්, ඔයාගේ ෆිසිකල් නෙට්වර්කින් එකක් නැතුව ඔයාට මේ ජොබ් මාකට් එකට එන්ටර් වෙනවයි කියන එක මම කියනවා හරියට නිකන් අර කරන්න බැරි දෙයක් කියලා. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් අනිවාර්යයෙන් මේ ගොඩක් කට්ටිය බලන්නේ මට කරන්න පුළුවන් අඩුම කෝස් එක මොකද්ද? මට ටග් ගාලා සෙටල් වෙන්න පුළුවන් තැන මොකද්ද? මට වීසා එක ඉක්මනට ගන්න පුළුවන් කොතනින්ද කියන ප්‍රශ්න වලින් තමයි ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේක මයින්නේ. ගොඩක් වෙලාට ස්ටුඩන්ට්ස්ලා විතරක් නෙමෙයි. මොකද එක ස්ටුඩන්ට් කෙනෙක් යවන්න ලංකාවේ දෙමව්පියෝ කොච්චර දුකක් විඳිනවද තමන්ගේ ලෑන්ඩ් එක සෙල් කරලා. මොකද මේක 1 මිලියන 15ක 20ක ඉන්වෙස්ට්මන්ට් එකක්. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් එකක් අපි කරද්දී ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කළා. ඔයා බැංක් එකකින් උනත් අහනවා මගේ ඉන්වෙස්ට්මන්ට් එකට කොච්චර ROI එක රිටර්න් ඔන් ඉන්වෙස්ට් හම්බෙනවද කියලා. නමුත් බ්ලයින්ඩ්ලි යනවා ගොඩක් කට්ටිය කිසිම අදහසක් නැහැ. එයාලා හිතනවා
තාම මේ යන්නේ 1980 90 රටකට ගියා. එහෙන් කවුරු හරි කෙනෙක් අපිව දැකලා ඔෆර් කළා. අපි සෙටල් වුණා කියලා. ඔස්ට්‍රේලියාවේ එහෙම බෑ. ඔස්ට්‍රේලියාව කියන්නේ හරිම data driven ඊට පස්සේ network driven precision driven market එකක්. ඒක තමයි යාලා දියුණු රටක් වෙලා තියෙන්නේ. ඒක හින්දා අර ඒ වගේ synthetic mentality එකකින් යනවයි කියන්නේ ඔය අනිවාර්යයෙන්ම අමාරු වෙනවා. ඒ කියන්නේ ඔය පළවෙනියම බලන්න ඕනේ මම ඕස්ට්‍රේලියාවට යන ස්ට්‍රැටජි එක මොකක්ද කියන එක. ස්ටුඩන්ට් කෙනෙකුට මේ ගමන තවත් අමාරුයි. ඒක හින්දා හරියට ප්ලෑන් කරන්න. ඒ ප්ලෑනින් එක තමයි ඔයාගේ සක්සස් එක තීරණය කරන්නේ.